මරණය කළ මා සයුරු පෙන්වයි ලොවටම සැනසෙන අයුරු දීමල් මාලා කවි කර නියුරු පිළිගමි මෙලෙසින් මුතුගල ඇදුරු දීමල් මාලා කවි කර මියුරු පිළිගමි මෙලෙසින් මුතුගල ඇදුරු අර මුතුගල බණ කියනවා කියන ස්ටෝරි එකට ඔන්න තවත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිටින් ඉඳන් පුළුවන්. ජීවිතේ ලස්සනම දශකය මොකද්ද කියලා මගෙන් ඇහුවොත් ඔබෙන් ඇහුවොත් ඒ දශකය තමයි 20 ඉඳන් 30 දක්වා ගෙවෙන දශක. ඔය කොච්චර කිව්වත් අපේ රටේ අවුරුදු 20 වෙනකන් ගෙවෙන දශකයේ ලස්සන එකක් නෙවෙයි. ඒ දශක දෙක ලස්සන එකක් නෙවෙයි. ඒ තමයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ තියෙන අස්ථාවර සහ ඒකේ තියෙන දුර්වලකම නිසා අපේ දරුවන්ගේ ඔළුවට ගොඩනැගලා තියෙන පීඩනය. ඒ පීඩනය දරාගෙන අවුරුදු 20 දක්වා උස්මාත් වෙනවා කියන එක යුද්ධයක්. හැබැයි අපි ඒ කාලය අර්ථ ගන්නනවා ජීවිතේ ලස්සනම කාලය කියලා නෑ. ඔයගොල්ලන්ගේ දරුවගෙන් අහලා බලන්න. අහලා බලන්න පුතේ ඔයාගේ කාලේ කොහොමද කියලා. කොහොමද මම පුතා ඉස්කෝලේ මේ අනේක දැන් කොහොමද මේ ගෙවෙන කාලේ කොහොමද කියලා අහලා බලන්න. අර ශිෂ්‍යත්වය ලියන්න පන්තියට යන ළමයිගෙන් අහලා බලන්න. ඒ ළමයි ලස්සනට උත්තර දෙනවා. මට මතකයි ශිෂ්‍යත්වය ලියලා එළියට එන ළමයෙක්ට මයික් එක ඇල්ලුවා. කරුමකින් බේරුණා කියලා. පොඩි ළමයා. හැබැයි අපි ඒක වර්ණ ගන්නවනවා මේ ළමා කාලේ ලස්සනයි කියලා. අනේ අපේ රටේ පොඩි උන්ගේ ළමා කාලේ එහෙම ලස්සන නැහැ. ඔක පිට රටකට ගිහිල්ලා කිව්වොත් හරි. ඒ අයගේ ළමා කාලේ ඇත්තටම සුන්දරයි තමයි. අවුරුදු 21 22 වගේ වෙනකොට ඩිග්‍රී එකත් අතට එනවා. අපේ අවුරුදු 21 ෙදිත් රිවිෂන් යනවා. ඒ නිසා මේ රටේ තරුණියන්ට අපි ඕනවට වඩා ප්‍රෙෂර් කරන එක අපි නවත්තන්න ඕන. මේ කතාව ඇතුලේ මම කිසිම තරුණයෙක්ට වනින්න නෙවෙයි සූදානම් වෙන්නේ. ඔබ ඕනකටත් වඩා පීඩන කන්දක් ඔළුවේ තියාගෙන ජීවිතේ ලස්සනම දශකයේ තරණය කරමින් ඉන්නේ. ඒ නිසා මම ඔබේ ජීවිතේට මල් පුබුදන් උමනා කරුණු ටික කියලා යන්නම්. පුළුවනි නම් හිත හදාගෙන කරන්න බලන්න. වරදින්නේ නැහැ. පළවෙනිම දේ මේ අපේ රටේ අයට තියෙන උග්‍ර විෂක් මේක ඔබේ ජීවිතෙන් අයින් කරන්න. ඒ මොකද්ද? කිසි දවසක කොල්ලනේ කෙල්ලනේ තියෙන මිනිස්සුන් දිහා බලලා හූල්ලන්න එපා. කිසි දවසක එකට පෙළඹෙන්න එපා. දියුණුවේ පළමු රහස තමයි දියුණුව දැක දැක සතුටු වෙන එක. තියෙන මිනිස්සු දැක දැක අනේ මේ මනුස්සයාට තියෙනවනේ කොච්චර දෙයක්ද මම ඉතින්ට යන්න ඕන කියන උත්සාහය ගන්න. මගේ ජීවිතේත් එහෙම මහා කෝටි ප්‍රකෝටිපති විදියට ඉපදුනේ නෑ. සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් අපි. මහා ලොකුට නැත්තේත් නෑ. ඉතින් ගුරුවරු දෙන්නෙක්ගේ ළමයෙක් මම. ගුරුවරු ඉන්නවා නම් මෙතන ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ ගහන ගේම් එක ජීවත් වෙන්න. අපේ රටේ ගුරුවරු තමයි දුප්පත්. පිට රටකට ගිහලා බලපුවම ගුරුවරු සහ ගොවියෝ තමයි පෝසත්. ඉතින් ඒ නිසා මම මගේ ජීවිතේ මොටිවේට් උනේ තියන අය දිහා බලලමයි. ඒ අය විඳින සැප දිහා බලලමයි. ඒව හොයන්න. ඒ මිනිස්සුන්ගේ ජීවිතේ මොකක් හෝ හැංගුණු ප්‍රතිභාවක් තියෙනවා. ඒකයි ඉතින්ට ගියේ. ඒක හොයන්න. ඒ අයගෙන් එක කතා කරන්න. ඒ අයට වෛර කරන්න එපා. ලස්සන වාහනයක් දකිද්දී අනුමෝදන් වෙන්න. අනේ මේ මිනිස්සයා ජීවිතේ මෙහෙම කාලෙක මෙහෙම ලස්සන වාහනයක් යනවා මමත් උත්සාහ ගන්න ඕන. ඒක තියාගන්න. අර ඔබතුමාට හරියට ඔය දොස්පරස් කියනවනේ දර ඇල්ලතුරු විදුරුවක්වත් නොදීපු පිරිස්. එට ඉර පායනවා සත්තයි. මේකට ගැහුවේ නැත්තම් මුදුගල කත්නෝරුවට සල්ලි දීලා නෑ. මගේ ජීවිතය අද දැක්කේ මුදුගලස අද. මේ නේ එතුමාට සල්ලි තියෙනවා එතුමා නේ. චොපර් එකක් නෙමේ කෆීර් එකක් හරි පින්නතුනි අරගෙන ගිහිල්ලා මෙහෙ ඔය බජාර් භාෂාවෙන්ම කියන්නද පොරටෝක් දුන්නට මෙහෙ හැලි ලිව්වට ඒ මිනිස්සුන්ට මොනවද දෙන්නේ? මේ බිස්කට් එක වටිනෝ කිසිම දෙයක් නැහැ. හරි කේදවාචකයක් මම දැක්කා රිකිල්ල ගස්කට ගිහින් එනකොට කඳවුරේ ඉන්නවා පොඩි එකාගේ පිටි එක කෝප්පෙට දිය කරලා සූප්පුවක් නෑ පොවන්න. සූප්පුවක් රුපියල් 25යි 30යි. මේ එතන තිබ්බේ මිනිස්සුන්ට මේ ලොකු අවශ්‍යතා නෙමෙයි. මේ බොහොම
දකින්න ඇතිනේ ගියපු වෙලාවේ. ඒවා කියන්න මිනිස්සුන්ට මේ අවස්ථාවේ. ඒ පොඩි දේවල් තිබ්බේ. ගෙවල් වල මිනිස්සු තිබ්බ පොල් ගෙඩිය නේ හාල් 250 500 ගෙනල්ලා දුන්නේ ලෝකෙට කන්න දෙන්න නෙමෙයි. පුළුවන් විදිහට එක්කහුව වෙනවා මිසක්කන් මේ ගුණයන් තියෙන්න ඕනේ. ඒ නිසා ගෙවල් දොරවල් වල ඉන්නකොට පවුල් අවුල් ගිහපුවම නම් ප්‍රශ්න වෙන්නේ. පැහැදිලිද? ආරේ පරිසරයේ වැදගත්කමක් නැති වුනහම මොකද වෙන්නේ? ඔය මම යෝජනා කරනවා. හෙට ඉඳන් කිසි කෙනෙකුට හිතක් රිදෙනවා නම් කෝටි වාරයක් කියලා ඇති. අයත් කියන්න. තෝ කියලාවත් කතා කරන්න එපා. පැහැදිලිද මං කියන එක? මෙහෙම කියනකොට කාගේ හරි දැන් මම මේ කාටද කියන්නේ? පවුල් වලට කියන්නේ. පවුල තියෙන්න ඕනේ පන්සල වගේ. මෙහෙම කියනකොට හාමුදුරුවනේ සමහර වෙනවා පන්සල් පවුල් වගේ කරගන්න. එහෙම වෙන්න එපා. පවුල තියෙන්න ඕනේ පන්සල වගේ. කොහොමද පවුල පන්සල වගේ තියෙන්න ඕන මූලික ගුණ? මේ කියන්නේ අම්මටයි තාත්තටයි. එකටම ගෙවල් වල දරුවන්ට කතා කරන්න පුරුදු වෙන්න. කොහොමද කතා කරන්න ඕනේ? නේ බොහොම හොඳට කතා කරන්න. මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න. කවදාවත් තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දරුවන්ට නම කියලා කතා කරන්න එපා. ඒක හරි දුරස්තයි. මගේ පුතේ කියලා කතා කරන්න. ඔය සමහර අම්මලා තාත්තලා කියනවනේ තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කවදාවත් ඔව්ව කියන්න එපා. ඔය තොපිට කෙරුවා වැඩි, කැඹුරුවා වැඩි. මම මේ කාටද කියන්නේ? තාත්තලාට ලොකු වගකීමක් තියෙනවා. දරුවන්ට හොඳට ආදරය කරන්න. පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ වෙලා නැහැනේ. කර්මය දැඩි වුණාම මම මොකක් කරන්නද? කවද්දන් දිමේට මම මේ අහන්නේ තාත්තලාගෙන්. අයත් කියනවා මේ අහන්නේ තාත්තලාගෙන්. දැන් තාත්තලා හදවතට තට්ටුවක් දාන්න ඕන හැමම. කවද්දන් දිමේට ගෙදර තමන්ගේ දරුවා දුව පුතා කවද්ද මගේ දුවේ මගේ පුතේ කියලා වැළඳගත්තේ? එහෙම කවද්ද නිකන් මතක් කරලා බලන්න. ඔව් මෙහෙම කියනකොට සමහරව හිතයි කෝලම් කියලා. හොඳේ. මේවා ගෙවල් වල තියෙන්න ඕනේ. දරුවන්ට තියෙන්න ඕනේ මගේ අම්මේ මගේ තාත්තේ කියලා. මෙච්චරයි. නේ අර ගාර වෝච නිවාතෝච බුදුරු ගන්නන්නේ. පුරුදු වෙන්න. නිහතමානීකමත් එක්ක අනේකට ගරු කරන්න. කොච්චර කිව්වා අම්මලාට පොඩි යෝජනාවක් කරන්න. හෙට උදේ නැගිටින්න. නැගිටලා පොල් සම්බෝලයක් මම මේ ස්වාමියාගේ කරුණාව බලන්න හොඳේ. පොල් සම්බෝලයක් විතරක් මම නිකන් කියනවට කරන්න. විතරක් හදන්න. ඔකට හොඳ ලුණු තලියක් කෙලින්න. පොළ ගහන්නද මඩක්කුත් එක. අර අවුරුදු ගානක් කොහොමත් අවුරුද්දට බත් මුට්ටි කීයද? දවල්ට යන්නේ නැහැ. උදේට උපකම් නැහැ මම කරලා කන්න. දවසට දෙක ගන්න බැලුවත් 700ට වැඩි නේ. අවුරුදු 10ට 7000 20ට 14 10 නේ. කොහොමත් බත් මුට්ටි 30 40000ක් හම්බනවා අවුරුදු 25ට 30ට. ජීවිතේටවත් කියලා තියනවද ඔය කෑම එකක් රහයි කියලා? එහෙම කියන්නේ නැහැ. පුරුදු වෙන්න. හොඳට අනේක අගය කරන්න. අම්මලාට කියන්නේ තාත්තව කියලා එනවා නම් ඉතින් මොන අගේද? අර මෙහෙ බොන්න නැති හින්දා ප්‍රශ්නයක් නැහැ. නමුත් බොන පැතිවල මේ ගැටලු වැඩි. ඔය හොඳට අගය කරන්න. මේ අර මම ඉතින් මේවා ඇත්තන්ට අමුතුවෙන් අර කසාද බැඳපු මුල හිටියා වගේ ඉන්න. වෙන මොකද්ද කියන්නේ? එතකොට බිරිඳත් එහෙමයි. අම්මගේ තාත්තගේ පෞරුෂය ගෞරවය එකටම රකින්න. තාත්තගේ ගෞරවය නැති කරන අම්මලා අර තාත්තා කරන බලු වැඩ සේරම ළමයිට කාණ්ඩ වශයෙන් උගන්වනවා. කියන්නේ දෙකයි දායිනම් මෙහෙමයි කියලා. එහෙම තාත්තගේ ගෞරවය කෙලසන්න එපා. තාත්තලා ගෞරවය කෙලස ගන්නත් එපා. මේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා මේ පදවි දෙකේ උත්තරීතර ගෞරවය රකින්න. ඒව හරි විශිෂ්ටයි. ඒ නිසා අම්මට තාත්තට ලොකු වගකීමක් තියෙනවා. දරුවොත් එක්ක හරි හොඳට ඉන්න. මම ඔබෙන් අහනවා අර
කත්නూరు අපේ පින්න ස්වාමීන් වහන්සේ වදාලා ගම්පොළ සිද්ධියක් ගැන මතකද? ඒ මරණින් ඒ ශෝකාන්විත අවස්ථාවේ මියගිය දියණිය මගේ පන්තියක දුවේ. ඒ පණිවිඩය මට ආවා. ඇයගේ මුළු පවුලම එතන නැති වෙලා තිබුණා. ඇය වෙනුවෙන් දානමය පින්කම කළේත් ඇයගේම යහළුවෙක්ගේ මවක්. ඇයත් මට මේ පින්කමේ පින්තූරය වෙලා තිබුණා. ජීවිතේ කොතනද කොයි මොහොතේද මොන විදියටද කියලාවත් අපි දන්නේ නැහැ. අපි අවසන් ගමන් යන දවස්. ඒ නිසා මම මේ කියලා යන්නේ හැම කෙනෙක්ම කියන කාරණයක් නෙවෙයි. මම ඔබෙන් අහනවා දැන් බලන්න ඒ මරණයටපත් වෙච්ච හැම කෙනෙක්ගේම එක්කෝ ඒ ගෙවල් ආයේ පාවිච්චි කරන්න ගන්න බෑ. එක්කෝ ඒ ගෙදර ඉන්න වෙන කෙනෙක්. දන්නව නේද අම්බලම්? අපි අම්බලම් සම්ප්‍රදාය දැන් නැහෙනි. නමුත් ඒ කාලේ අම්බලමකට හැන්දෑ වෙනකොට කට්ටිය එකතු වෙනවා. ඒ එන්නේ කොහෙන්ද කින්ද මන්ද කවුද එන්නේ ඒ මොකක්වත් දන්නෙත් නැහැ. ඒන ආගන්තුකයෝ ටික රය පහන් වෙන තුරු සමහර විට සමහර අය කවි කියනවා සමහර අය ආගිය තුරු කතාබස් කරනවා කියනවා සමහර විට කැඳ හදනවා කියනවා තියෙන අය. සතුටින් ඉඳලා පහවදා උදේ විසිර යනවා ආයනවත හම්බෙයිද කොහෙද හම්බෙයිද කියලාවත් දන්නෙත් නැතිව. ආන්න ඒ වගේ අම්බලමක් තමයි අම්මා. ඔයාලා ආදරෙන් රැකබලා ගන්න ගෙදර. ඔය ඉන්න 5 දෙනා හෝ 6 දෙනා මිය පරලෝකීය කාලයකට පස්සේ කොයි ලෝකවලට යයිද කියලා දන්නේ නැහැ. හැබැයි අපේ හිතේ අහිංසක පැතුමක් තියෙනවා. ඔයා කොහෙට යයිද කියලාවත් දන්නේ නැති මාවතක අපි එහෙම පැතුම් පතනවා. මම මේ කියන්නේ අදින් පස්සෙවත් අපි හුරතල් නොවි ඉන්නයි මේ කාරණේ කියන්නේ. සසර කියන එක ඔහොම හුරතල් වෙන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම එකක් නෙවෙයි ඒක. මිහිඳු මහරහතන් වහන්සේගේ තාත්තා තමයි ධර්මාශෝක රජතුමා. ධර්මාශෝක රජතුමා මිය පරලෝ යන වෙලාවේ ළඟ හිටියේ චාමර සලමින් හිටපු කෙනෙක්ගේ මීට වැදුනා කියනවා ඔළුවේ. වැදුනද නැත්නම් ඒ වෙලේ දුන්නද දන්නේ නැහැ දෙකක්. උට මේ වෙලාවත් දෙක කන ගන්න කියලා. කොහොම හරි ඒක වෙලා ධර්මාශෝක අධිරාජ්‍ය කියන මහා උත්තම අධිරජතුමා මිය පරලෝකියට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ දිවසින් බලනවා මගේ තාත්තා සෑහෙන පින්කම් කරපු කෙනෙක්. ඒ කාන්තෙන් සුගතිය ඇති කියලා බලනකොට සුගතිය නැහැ. එහෙනම් කොහේ හරි අරූපාවචර ලෝකයකවත් ඇති කියලා බැලුවා එහෙත් නැහැ. අනේ එහෙනම් මනුස්ස ලෝකේ ඇති කියලා බැලුවා එහෙත් නැහැ. වැරදිලා හරි දුගතියකට ගියාද කියලා බැලද්දී පිඹුරෙක් වෙලා. 84000ක් ධර්මස්කන්ධය තිබ්බ නිසා වෙහෙර විහාර 84000ක් කළ රජතුමාත් පිඹුරෙක් වුණා. හැබැයි ඊට පස්සේ කතාව දැනගන්නේ අපි සාමාන්‍යයෙන් අර කතාවල භාගෙන්නේ දන්නේ. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ 이르දීන් පහළ වෙනවා තාත්තා ළඟ. පහළ වෙලා ඒ තේරෙන විදිහට මේ තියෙන ධර්මයේ තියෙන්නේ. දැන් මේව අල්ලගෙන ඔය නිරාගමික කට්ටිය හෙට ඉඳන් පොඩි ජොලියක් ගනි. නමුත් මේක තමයි ඇත්ත. සත්‍ය වසන් කරන්න බෑනේ. ඒකනේ මේ දාස් ගන්නක් මිනිස්සු වට වෙන්නේ. සත්‍ය ඇහෙන තැන එහෙමයි. මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේට කියනවා තේරෙන විදිහට තාත්තේ ඔබ බොහෝ පින් කළ කෙනෙක්. ඔබ දුගතියකට ඇවිත් තියෙන්නේ. මේ මොහොතේ ඉඳන් සීල් ගන්න කියලා. දැන් පිබුරන්ට ප්‍රාණඝාතය කරන්න වෙනවනේ. හැබැයි ප්‍රාණඝාතය නොකර කෑම නොගෙන හිටියා දින 7කින් මිය පරලෝ ගියා. පස්සේ ඉපදෙන්නේ ලංකාවේ දන්නවද? පස්සේ ඉපදෙන්නේ ලංකාවේ. ලංකාවේ ඉපදිලා කුජ්ජතිස්ස නමින් රහත් භාවයට පත් වෙලා පිරිනිවන් පානවා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කළ සෑය රුවන්වැලි මහා සෑයට පසකින් තියෙනවා. ගරා වැටුණු සෑයක්. Tamanගේ පුත්‍රවන බුද්ධ ශාසනය පිහිටුවපු රටක ඒ ශ්‍රේෂ්ඨ පියාණන් රහතන් වහන්සේ නමක් වුණාට පස්සේ ඒ සෑය ගරා වැටෙන මට්ටමකට පත් කරන්න තරම් කාලය දරුණු වෙලා. දැන් ගිය වෙලාවක මලක් පහනක් පූජා කරන්න මතක ඇති නේ. රහතන් වහන්සේගේ නම තමයි කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ. දැන් මම මේක තව තැනකට කියව නමුත් මෙතනත් කියනවා වටිනවා කියලා හිතන නිසා මේ බුද්ධ ශාසනයේ පණ පිටින් අපායගේ දෙන්නයි ඉන්නේ දන්නවද? මහ පොළොව පලාගෙන අපාය ගියා කියලා තමයි මේ විස්තරය තියෙන්නේ. පණ පිටින් අපාය යනවා කියන්නේ සෙල්ලම් පව්කාරයෝ දෙන්නෙක් නෙවෙයිනේ. එක්කෙනෙක් තමයි සුප්‍රබුද්ධ රජතුමා. සුප්‍රබුද්ධ ශාක්‍යයා. දෙවෙනි එක්කෙනා
දේවදත්ත ශාක්‍ය දේවදත්ත තෙර කියන්නේ එයා. සුප්‍රබුද්ධ රජතුමා කියන්නේ කවුද? අභිඥාලාභී භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍ර භාග්‍යතුන් වහන්සේ ගිහි කල තමන්ගේ භාර්යාව වෙච්ච පංච කල්යාණියෙන් බබලී ගිය ශෝභමාන රූපකායක් හිමිව තිබූ මහෝත්තම යශෝදරා උත්තමාවියගේ තාත්තා. යශෝදරා උත්තමාවියගේ තාත්තා පණ පිටින් අපාය ගියා. දේවදත්ත කියන්නේ කවුද? යශෝදරා උත්තමාවියගේ සහෝදරයා. බුදුරජාණන් වහන්සේට නෑකමින් බැලුවොත් මස්සිනා. හරිද? ගෞතම බුද්ධ ශාසනය කියලා කියන්නේ භද්‍ර කල්පයේ සිව්වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය. එහෙව් බුද්ධ ශාසනයක යශෝදරාවගේ පියත් සහෝදරයත් කියන දෙන්න පණ පිටින් අපායේ යද්දී යශෝදරා උත්තමාවිය රහත් වෙනවා. ඔයගොල්ලන්ගේ ගෙදර ඉන්නේ 4 දෙනයි නම් 5 දෙනයි නම් ඒ අයට මොනව වෙනවද කියලා හිතා ගන්න පුළුවන්ද? අම්මේ ඔයගොල්ලෝ සිල් ගන්න ගියාට පුතා හිරේයිද කියලා කවුද දන්නේ? අනාගතය ගැන කියන්න බැරි ඒකයි කිව්වේ සිතු දේ නොමවේ නොසිතු දේ සිදු වේ කියලා. මම දැක්කා මේ YouTube එකේ ඉන්නවනේ පඬිතුයෝ. එකනේ දාලා නෑ එහෙම නෑලු හිතන දේමලු වෙන්නේ. ඔහොම තමයි ටිකක් වැඩියෙන් ගත්තාම. එමෙ හිතෙනවා. මිනිහට හිතනවා මං හිතන දේ තමයි වෙන්නේ කියලා. නමුත් ඔබ මතක තියාගන්න. ඔබට ඔය ගෙදර ඉන්න පිරිසගේ ඉරණමුවත් තීරණය කරන්න බෑ. අර චූටි දෙයක් මම නැවතත් අහන්නම්. දැන් අම්මලා මේ ඇස මගේ නොවේ කියනවනේ නිකන් වෘද්ධට වගේ කියනවනේ අපි නේද? භාවනා කරද්දී කියන මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියනවා. ටිකක් හිතන්න බලන්න ඔය කිව්ව එක තේරුණාද කියලා? මම මෙහෙම කියන්න යන්න කලින් දැන් ඔයගොල්ලන්ගේ ඇහැ පොඩි කාලෙදී පොඩි. දැන් ලොකුයි. හිතලා මේ දේ ලොකු කරාද? ඉතින් අපේ පාලනයෙන් තොර දෙයක් නේ. ඊට පස්සේ අම්මා අපි මරිලා පළච්ච කාලෙක අපි හිතමු දැන් වෙනවට කියනව නෙමෙයි තරහ ගන්න මේ කාලා. නිකමට හරි අරුමයකට හරි කුකුලෙක් වෙලා ඉපදුනා කියමු. හරි? එතකොට ලැබෙන්නේ කාගේ ඇස්ද? කුකුල් ඇස්. එතකොට ඔය අම්මලා තාත්තලා ලෝකේ බලන්න ඕන කුකුල් ඇස් වලින් මේ ඇස් දෙක මෙහෙ තියලා යන්න වෙනවා. හරි නේද? එහෙනම් මේ ඇස් මගේ ඊට පස්සේ තම තමන්ගේ ඥාතීන් තම තමන්ගේ මලගෙදර හොඳට කළා කියලා සතුටින් විසිර යනවා. මලගෙදර ගැන මට කියන්න තියෙන්නේ ජීවත් වෙලා ඉන්න අය හිත හදාගන්න ගන්න උපක්‍රමයක්. මැරිච්ච කෙනාට මලගෙදර අදාළ නැහැ. ඒ නිසා මලගෙවල් වලදී හොඳ අහනවා කියලා හිතාගෙන වැඩ කරන එක නතර කරන්න. මෙහි ඉඳන් මොන හොඳ කිව්වත් අපි කියන්නේ දුගතියක නම් අපිට සිතක් නැහැ. මරණෙදී හොඳ අහනවා කියලා හිතාගෙන වැඩ කරන එක නතර කරන්න. අවංකව ඇත්ත මිනිහෙක් වෙන්න. අවංකව හොඳ මිනිහෙක් වෙන්න. අවංකව තමන්ගේ දරුවන්ට සලකන්න. ඒ දරුවන්ට තමන්ගේ දායාද බෙදලා දෙන්න. අවසාන තප්පර කීපෙදි මං දරුවන්ගෙන් ඉල්ලනවා. කාට ණය වුණත් දෙමව්පියන්ට නම් ණය වෙන්න එපා. ඔය ජ්‍යොතිෂයේ තියෙනවා කාලසර්ප යෝගය කියලා අපි හඳුරන්නේ. කාලසර්ප යෝගය අපම වෙන මොන පින්කම කළත් ඒ යෝගෙ ගෙවෙනකන් අපේ භාෂාවෙන් කිව්වොත් හැඳි ගෑවිලම යනවා. තව ඒ මොකද කාලසර්ප යෝගය එනවා කියන්නේ ජ්‍යොතිෂයේ තියෙනවා මේ පෙර ජීවිතවල දෙමව්පියන්ට නොසලකීමේ විපාක. තව තියෙනවා යෝගයක් අර්ධ කාලසර්ප යෝගය කියලා. ඒකත් ඒ වගේ. එහෙම එන්නේ ඇයි? එක්ක අම්මට සලකලා නැහැ, එක්ක තාත්තට සලකලා නැහැ. දෙන්න එක්කෙනෙකුට සලකන්නේ නැහැ. අර්ධ කාලසර්ප යෝගය. සනසාදරුවන් ඉගෙනුම මෙන් ගුණ නනදී අදනිති සරුසාර වනසාමැලිකම් වැඩිවිටියන්ගෙත් දරුවන් මෙන් කළ සුරවීර දරුවන් මෙන් කළ සුරවීර ගවසාමුතුගම හදවතකම නිති මුතුගල ඇද
වින්දෙමි අද මෙහි ඇවිදින් ඔහු කියු හැම අකුරක් නෑර මුතුගල ඇදුරින්දු කියු ඒ අකුරක් නෑර